ආදරය, විවාහය, ක්ෂණික තීරණ සහ වෛරයක්, ජීවිත අවදානම සහිත ණයක්. බැසානියෝ සූදානම් වැනීසියට යාමට. ඔහුගේ අරමුණ කෙසේ හෝ තම මිතුරා බේරා ගැනීම. නමුත් මුදල් මේ තීරණාත්මක මොහොතේ පෝෂියා ප්‍රතිචාර දක්වන්නේ කෙසේදද? ඇය එක් කොන්දේසියක් ඉදිරිපත් කරනවා. ආදරයක වගකීම් ජයගන්න බැසානියෝට පුළුවන් වේවිදව? එහෙමනම් විලියම් ෂේක්ස්පියර්ගේ The Merchant of Venice කතාවට අපේ හඬ එකතු කරන ගමන් ආත්ම විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කරමු. Ready? I'm Nishani Seniviratna. Welcome you to my channel English with Nishani. දැන් හොඳ හුස්මක් ගන්න, සංසුන් වෙන්න, හොඳින් ඇහුම්කන් දෙන ගමන් ඇස් වලින් පමණක් වාක්‍ය කියවන්න, ශබ්ද නගා නැවත කියන්න. 1 2 3 Portia urged Bassanio to leave immediately and save his friend. But first, she asked him to marry her without delay. Once married, her wealth would become his, enough to repay the dangerous debt. There was no time to waste. They married. Soon after marriage, Bassanio rushed towards Venice. විවාහයේ උණුසුම තවමත් හදවතේ තියෙන මොහොතක බසානියෝ හායි වැනීසිය බලා තනියම පිටත් වෙනවා. වැනීසිය නීතිය දැඩි. වැනීසිය නීතිය අකුරටම. සත්‍ය ජය ගනීවිද ලබන සතියට. කතා අහන ගමන ඉංග්‍රීසි ඉගෙන ගන්න. දැම්ම subscribe කරන්න. English with Nishani. Then, කතාව සිංහලෙන්. Portia urged Bassanio to leave immediately and save his friend. වහාම ගොස් තම මිතුරා බේරා ගැනීමට පෝෂියා බැසානියෝට බල කරා. But first, she asked him to marry her without delay. නමුත් පළමුව ප්‍රමාද නොවී ඇය විවාහ කරගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. Once married, her wealth would become his, enough to repay the dangerous debt. විවාහ වුණු පසු ඇගේ ධනය ඔහුගේද වන නිසා එය අමානුෂික ණය ගෙවීමට ප්‍රමාණවත් වේවි. There was no time to waste. They married. නාස්ති කිරීමට වෙලාවක් තිබුණේ නැහැ. ඔවුන් විවාහ වුණා. Soon after marriage, Bassanio rushed towards Venice. විවාහ වූ විගසම බැසානියෝ වැනීසිය බලා ඉක්මනින් පිටත් වුණා.